Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ iPhone users ලට secret tips and tricks video එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් අපිට මේකට මුලින්ම setting open කරගන්න ඕනේ. ඊට පස්සේ setting වල තියෙන accessibility option එකට යන්න ඕනේ. ඉතින් මේ option එකට ගිහිල්ලා පහළට යනකොට eye tracking කියලා option එකක් තියෙනවා. ඉතින් මේ eye tracking ඇතුළට ගිහිල්ලා උඩින් තියෙන eye tracking කියන එක on කරගන්න ඕනේ. ඊට පස්සේ එනවා පොඩි trial එකක් මේක අපි මේකෙන් පෙන්වන ඩොට් එක දිහා ඇහෙන් හරියට බලන් ඉන්න ඕනේ. ඉතින් මේක හරියට බලන් හිටියට පස්සේ තමයි අපිට eye tracking on කරන්න දෙන්නේ. ඉතින් දැන් පුළුවන් අපිට මේක ඇහෙන් control ගන්න. ඉතින් ඔයාලට පේනවා මේක මේ අපි මේකෙන් බලන දේ තමයි මේකෙන් මේ track කරන්නේ. ඉතින් අපිට ඒක දිහා හෝල්ඩ් කරන් බලන් හිටියට පස්සේ ඒක ඔන් හරි ඕෆර් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම අපිට දැන් ක්ලොක් එකට යන්න පුළුවන්. ක්ලොක් එක දිහා බලන් හිටියට පස්සේ ඒක ඕපන් වෙනවා. ඉතින් ඊළඟ ට්‍රික් එකකට අපිට setting වල accessibility වල ගිහිල්ලා touch කියන එකට ගිහිල්ලා touch එකේ යටට යනකොට අපිට හම් වෙනවා double tap back tap කියලා එකක්. ඉතින් මේ back tap එක ඇතුලේ තියෙනවා double tap and triple tap. ඉතින් double tap එක අපිට කරන්න පුළුවන් කැමති option එක. ඉතින් මෙතනින් මම තෝරනවා කැමරා කියන එක. ඉතින් ඊට පස්සේ අපිට triple tap එකකට කැමති එකක් දාන්න පුළුවන්. මම ඒකට spotlight දානවා. එක්ක torch එක දානවා. ඉතින් torch එක දැම්මම පස්සේ බලමු මේ වැඩ කරන විදිය. හරි. අපි දැන් බලමු මේක අපි දාගත්ත විදිහට වැඩ කරනවාද කියලා. ඉතින් ඩබල් ටැප් කරන්න ඕනේ මෙන්න මේ Apple logo එක තියෙන තැන. ඉතින් දැන් අපි ඩබල් ටැප් කරලා බලමු. ඉතින් බලන්න ඩබල් ටැප් කරලා පස්සේ අපිට කැමරා එක ඔන් වුණා. අපි දැන් ට්‍රිපල් ටැප් කරලා බලමු. වා. ඉතින් වල වෙනා ෆ්ලෑෂ් එක ඔන් වුණා. ඉතින් ඊළඟ ට්‍රික් එක කීබෝඩ් ට්‍රික් එක. ඉතින් මේක ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් අපිට මොකක් හරි ටෙක්ස්ට් එක ටයිප් කරාට පස්සේ ඒක මැද්දෙන් වැරදුනාට පස්සේ අපිට ඒක කට් කරගන්න මැද්දට සිලෙක්ට් කරගන්න අමාරු වෙන්නේ. ඉතින් මේ Apple ලගේ කීබෝඩ් එකෙන් පුළුවන් අපිට කර්සර් එක විතර පාවිච්චි කරන්න. ඉතින් අපි බලමු මුලින්ම ටයිප් කරලා. හරි දැන් මේකේ තෑන් කියන එකේ යකුර අපිට වෙනස් කරගන්න ඕනේ. ඉතින් මේක අපිට වෙනස් කරන්න අමාරු වෙන්නේ නිකන්. ඉතින් මේකේ ස්පේස් එක ඔයාලට ඔබාගෙන හිටියට පස්සේ කර්සර් එක විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඒක ඒ විදිහට අරන් යන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය තැන ඒක තියලා එඩිට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒක එහා පැත්තෙන් තියලා ඊ කරලා එඩිට් කරන්න. ඉතින් මේකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන ට්‍රික් එකක්. මෙන්න මේක තමයි හොඳම ට්‍රික් එක. ඉතින් මේකට ඔයාලට ඕනේ Apple phone එකක් උනත් shortcut කියන app එක. ඉතින් මේක ගොඩක් වෙලාට එනවා. ඉතින් මේක ඇතුළට ගිහිල්ලා මේක උඩින් ඔයාලට පෙන්නනවා පොඩි කතරයක් වගේ එකක්. දකුණු පැත්තේ උඩින් කෙරවලේ. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ අපිට කැමති shortcut එකක් add කරන්න පුළුවන්. ඉතින් මම මෙතන flash light කියලා ගන්නවා. ඉතින් මෙතන set LED flash කියන එකේ on කියන එක onම තියලා turn කියන එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් turn කියන එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා option තුනක්. ඉතින් මේ option තුනෙන් ask each time කියන එක ක්ලික් කරලා ඉතින් ඒකේ අර prompt එක ඇතුලේ දාන්න ඕනේ අපිට කැමති වචන දාන්න පුළුවන්. ඉතින් මම මේ lumos කියලා දාන්නේ. ඒ කියන්නේ අපිට මේ කියවන්න කැමති එකක් කියවන්න පුළුවන් එකක් එතන දාන්න තියෙනවා. ඉතින් lumos කියන එක දාලා done දෙන්න ඕනේ. ඊට පස්සේ මම තව එකක් ඇඩ් කරගන්නවා ෆ්ලෑෂ් ලයිට් ඕෆ් කරන්න. ඉතින් ඒකටත් අපි ආව ෆ්ලෑෂ් ලයිට් කියන එකම ක්ලික් ගන්නවා. ඊට පස්සේ මෙතන on කියන ඔප්ෂන් එකේ අපි ක්ලික් කරලා ඕෆ් කරන්න ඕනේ. ඊට පස්සේ turn එක ආයෙ ask each time දීලා ඒකෙන් ආපහු අපි prompt එකට යන්න ඕනේ. ඉතින් prompt එකේ අපි මේකේ මම type කරන්නේ knob කියලා. ඉතින් ඔයාලා දන්න Harry Potter එකේ flash එක on කරන lumos ඒක off කරන knox. ඉතින් ඒ විදිහට තමයි මම මේක දැම්මේ. ඉතින් බලමු අපි මේක වැඩ කරනවද කියලා. Hey Siri lumos It's on now. හරි ඒ විදිහට lumos එක on කරන්න පුළුවන්. ඒක අපිට දැන් මේක off කරන්න පුළුවන් knox කියලා. knox It's off now. ඉතින් ඔයාලට පේනවා ඒ විදිහට අපිට off කරන්න පුළුවන්. කොහොමද අදගෙන ආපු වීඩියෝ එක. ඉතින් අදගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ like එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඉතින් මේ secret tips and tricks ටික විතර නෙවෙයි. ඔයාලා Android user කෙනෙක් නම් ඒ ඕගොල්ලන්ටත් අපි tips and tricks ගේන්නම්. ඉතින් ඕනනම් comment එකක් දාන්න. එහෙනම් අද අපි යනවා. අමුම තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් මේ tips and tricks ටික ඔයාලට හොඳයි කියලා හිතන tip එක මොකක්ද කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.